සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා නීච විද්දිලා YouTube channel එකට. අද සෙනසුරාදා දවසක් නිසා උදේ ගෙදරත් ඉන්න නිසා මං හිතුවා මුළු ගෙදරම සුවඳ කරන ලස්සන පහනක් හදන්න ඕන කියලා. මේ ඉටි පහන අපිට ඉතාමත් පහසුවෙන් ගෙදරදී හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලස්සන මල් පොකුරකුත් මේසින් තියලා මම මේ යන්නේ මුළු ගෙදරම සුවඳවත් වෙන මේ ලස්සන ඉටි පහන හදන්න. ඉතින් මේකට අවශ්‍ය වෙනවා අපිට පුංචි වීදුරු බඳුනක්, ඒ වගේම කරාබුනේට කුඩු ටිකක්, කුරුතු තෙල් ටිකක්, ඒ වගේම ඉටි පන්දම් 5ක් විතර අවශ්‍ය වෙනවා. තව පුංචි කෝටු කැබැල්ලක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ටික විතරයි අපිට මේ ඉටි පහන හදන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම කරන්නේ මුලින්ම පරණ බඳුනකට මේ ඉටි පන්දම් ටික දාලා මේ ටික දිය කරගන්න. මේ විදියට බඳුනට ඉටි පන්දම් ටික එක්කලා මේක ලිපෙන් තියලා රත් කරාට පස්සේදී මේ ඉටි ටික ඉක්මනටම දිය වෙලා යනවා. මේ විදියට ඉටි ටික දිය වෙලා යනකොට අපි මේක ලිපෙන් බාලා අරගෙන මේ ඉටි පන්දම් වල තිර ටිකත් මේ විදියට අපිට පුළුවන් එකතු කරගන්න. ඊට පස්සේදී මේ ඉටි පන්දම් තිර 3ක් විතර අරගෙන අපිට පුළුවන් ඒක අඹරලා අපේ පහනට අවශ්‍ය වෙන තිරය මෙන්න මේ ආකාරයට සකස් කරගන්න. මේ විදියට අපිට පුළුවන් අපේ ඉටි පන්දමට අවශ්‍ය තිරය සකස් කරගන්න. ඊට පස්සේදී අපි ඉටි වලට අපි අර කරාබුනේටි කුඩු ටික, ඒ වගේම කුරුඳු තෙල් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේදී වීදුරු බඳුන අරගෙන මේ විදියට කෝටු කෑල්ලකින් අර තිරය රඳවලා ඒ බඳුනට අවශ්‍ය ප්‍රමාණයට තිරය කපලා මේ විදියට බඳුනේ රඳව ගන්නවා. මේ විදියට බඳුන රඳව ගත්තට පස්සේදී පරිස්සමට අපි අර ඉටි ටික බඳුනට පුරව ගන්නවා. මෙතනදී ඉටි පන්දම් 5ක් රත් කරලා ගත්තු ඉටි තමයි මම මේ බඳුන පුරවන්න ගත්තේ. තව ඉටි ඉතුරු නිසා මම හිතුවා තවත් පහනක් සකස් කරගන්න අපිට පුළුවන් මේකට ලස්සන වර්ණයක් වුණත් ගන්න. මම මෙතනදී පුංචි පැස්ටල් කැබලි දෙකක් එකතු කරලා ඒ ඉටි වලට ලස්සන වර්ණයක් ගත්තා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙළඳ පොලෙන් උනත් වර්ණකයක් මිලදී අරගෙන මේ විදියට ඉටි වලට ලස්සන පාටක් ගන්න. ඉතින් ඊට පස්සේදී මේ විදියට ඒ පහනටත් මම මේ ආකාරයට තිරයක් සකස් කර ගන්නවා. මෙහිදී මම පුංචි මැටි බඳුනක් තමයි ඒ පහන සකස් කරගන්න ගත්තේ. මේ විදියට කෝටු කැබැල්ලකින් මේ තිරය රඳවලා ඉටි ටික පරිස්සමට වක් කර ගන්නවා. මේ විදියට ඉටි ටික පහන් වලට පුරව ගත්තට පස්සේ අපිට විනාඩි 30ක් විතර මේක ශීතකරණයේ දාලා තියන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය පරිසරයේ තියලා මේ ඉටි ටික ඝන කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ඉටි පහන් අවශ්‍ය වෙලාවට දැල්වලා තියන්න. ඉතින් මේ වයින් එන සුවඳ නිසා මුළු ගෙදරම සුවඳවත් වෙනවා. ඒ වගේම තමයි මැස්ස මధుර වෙන එකත් අඩු වෙනවා. ගෙදරට ලස්සන ප්‍රසන්න බවකුත් ඇති වෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ සුවඳ ඉටි පහනක් හදලා බලන්න. ඉතින් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.